අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කීමෝതെරපි ගන්න රෝගීන්ට අපේ සායනයේදී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ ඇතිවන අපහසුතාව සායනය තුළින් සහනයක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඒතර මේ කීමෝതെරපි කියන්නේ මොකද්ද? රසායනික සංයෝගයක් අපි ශරීරගත කරනවා පිළිකා සෛල මර්ධනය කරන්න. එහෙමත් නැත්නම් පිළිකාව පැතිරී යාම වළක්වන්න. එහෙමත් නැත්නම් සර්ජරි, රේඩියෝതെරපි වගේ ප්‍රතිකාර ක්‍රමවලට පළමුව මේ ටියුමර් එකේ සයිස් එක නැත්නම් පිළිකාවේ සයිස් එක අඩු කරගන්න, ප්‍රමාණය අඩු කරගන්න ඒ වගේ අවස්ථාවල අපි කීමෝതെරපි භාවිතා කරනවා. එතකොට මේ කීමෝതെරපි එකකදී කරන්නේ බොහෝ දුරට මේ අපි රෝගයට ශරීරයට ඇතුළු කරන්නා වූ රසායනික සංයෝගය වේගයෙන් වැඩෙන සෛල තියෙන ස්ථාන හඳුනාගෙන ඒ ස්ථානවල ඒ සෛල වලට පහර දීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා පිළිකාවක් කියන්නේ වේගයෙන් සෛල වැඩෙන සෛල ගොනුවක්. ඒත් එක්කම ශරීරයේ තියෙන මෙසේ වේගයෙන් සෛල වැඩෙන ස්ථානත් මේ ප්‍රතිකාරය ටාගට් කරනවා නැත්නම් ඉලක්ක කරනවා. ඒ වගේ ස්ථාන තමයි හිසකේ, ආහාර මාර්ගයේ ඇතුළත, ඒත් එක්කම බෝන් මැරෝ, එහෙම නැත්නම් ඇට මිදුළු. අන්න ඒ අවස්ථාවේදී මේ තියෙන සෛල වලට පහර දීම විනාශ වීම නිසා තමයි අපිට කීමෝതെරපි ලබා ගන්නකොට අපහසුතාවයක් ඇති වෙන රෝගියාට. එතකොට අපි හිතමුකෝ අපි හැමදෙනාම දන්න විදිහට කීමෝതെරපි ගන්න රෝගීන්ගේ හිසකේ වැටෙනවා. හිසකේ වැටෙන්න හේතුව හිසකේ ඒ වල තියෙන සෛල වලට සෛල විනාශ වීම. ඒත් එක්කම සමහර අයට වාමනය කටේ ගෙඩි දානවා, ආහාර ගන්න අමාරුයි, බඩගිනි නෑ, මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ අර ආහාර මාර්ගයේ තියෙන සෛල වලට පහර දීම. ඒත් එක්කම රෝගියා දුර්වලතාව, ශාරීරික බලය අඩු වෙනවා. ආසාදන වලට ඉක්මනින් ගොදුරු වීමේ හැකියාව ඇති වෙනවා. ඒ වෙන්නේ අස්ථි සෛල වලට. එහෙම නැත්නම් අස්ථි ඇට මිදුළු වල පවතින සෛල විනාශ වීම තුළ අපේ රුධිරයේ නිපදවීමේ ක්‍රියාවලියට යම් බාධාවක් ඇති වෙනවා. එතකොට අපේ රුධිර සෛල අඩු වෙනවා. අන්න ඒක නිසා රෝගීන් දුර්වලතාවයටපත් වෙනවා. ඒකට මේ විදිහට මේ තියෙන අපහසුතාවත් එක්ක අප කොහොමද මේකෙන් මිදෙන්නේ? මේ සඳහා අපිට ප්‍රතිකාර තියෙනවා. ඇත්තටම මේ විෂ තත්ත්වය නැති කරන්න, පහ කරන්න, ශරීරයෙන් ඉවත් කරන්න, නැවත ශරීරය ශක්තිමත් කරලා ඔබේ ප්‍රතිකාර ක්‍රමයේ පද්ධතිය පවත්වාගෙන යන්න කීමෝതെරපි එක නැවත ලබා ගන්න පුළුවන් වෙන්න, ශරීරය ශක්තිමත් කරන්න, මේ රෝග ලක්ෂණ අපහසුතාව මගහරවා ගන්න ප්‍රතිකාර කරන්න අපිට පුළුවන්. ආහාර, ඖෂධ හා විහරණ සහිත ප්‍රතිකාර පද්ධතියක් අපේ සායනය තුළ මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා.